ERD එක සහ සෙන්ට්‍රල් බැංක් එක අතර තිබ්බ සම්බන්ධය මොකද ප්‍රීවියස්ලි මේ රිෆෝම් එකට කලින් සහ දැන් තියෙන සම්බන්ධය මොකක්ද? මොකද මම මේ ප්‍රශ්නේ අහන්නේ මේ ඔය 2.5 මිලියන් ට්‍රාන්සැක්ෂන් එකට පස්සේ අපිට හම්බ වුණා බිඩ් ඩොකියුමන්ට් එකක් ඒගොල්ලෝගේම සයිට් එකේ පබ්ලිෂ් කරලා තියෙනවා. ඒගොල්ලෝ පාවිච්චි කරමින් කියන්නේ data migration එකක් රික්වෙස්ට් කරලා තියෙනවා ඒ solution provider ගෙන් 2016 exchange server එකක් තමයි ඒගොල්ලෝ email server එක විදිහට පාවිච්චි කරලා තිබුණේ. ඒක 2020 දිම outdated. ඒතකොට අපිට හොයාගන්න ඕනේ ඇත්තටම කවුද මේකේ accountability part එක කොහෙටද යන්නේ කියලා. ඒ ඉඳලා මට පුළුවන් නම් පැහැදිලි කරන්න මේ central bank එක සහ ERD එක අතර තියෙන සම්බන්ධය. ඊට පස්සේ ආයි අහන්න හම්බුණා මේ ERD එක මේ අදාළ transaction එකටත් ලොකු අදාළතාවයක් නැහැ වගේ එකක්. චුට්ටක් ඒක පැහැදිලි කරන්න පුළුවන් නම් ලොකු දෙයක් ගන්න. ඔව් මම හිතන්නේ මුලින් ඒක විස්තර කරන්න පළවෙනි මේ ඒ ණයගැවීමේ සිදුවෙච්ච ඒ ෆ්‍රෝඩ් එක සම්බන්ධයෙන් අත් වශයෙන්ම කියන්න තියෙන්නේ මුලින්ම මහ බැංකුවේ රෝල් එක, පබ්ලික් ඩෙට් ඩිපාර්ට්මන්ට් එකේ රෝල් එක, PDM එකේ දැන් අලුත් එක සහ ERD කියන්නේ එක්ස්ටර්නල් රිසර්ච් ඩිපාර්ට්මන්ට්. මම හිතන්නේ මේක අත් වශයෙන්ම මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනය තුල සිදුවෙච්ච සිද්ධියක්. අපි සම්බන්ධයි අපි ඒක මුදල් banker to the government විදියට අපි තමයි banker. මහ බැංකුවේ රෝල් එකක් තියෙන ඇක්ට් එකේ විදිහට අපි banker to the bank commercial banks, banker to the banks, banker to the government. that ඒක තමයි තියෙන roles දෙක. banker to the government විදියට අපි කරන්නේ මුදල් අමාත්‍යාංශයෙන් instruction එකක් දුන්නාම ණයගැවීම විශේෂයෙන් යම්කිසි පිළිවීමක් කරනකොට මෙන්න මේ ගිණුමට මේ මුදලක් ගෙවන්න කියලා ඉන්ස්ට්‍රක්ෂන් දුන්නාම ඒගොල්ලෝ රුපියල් දුන්නොත් අපි ඒ රුපියල් වල ඩොලර් අරගෙන අපේ තියෙන ඒවා අපි ඩොලර් අරගෙන ණය ගෙවලා අපි අය කර ගන්නවා ඒක. නැත්නම් ඒගොල්ලෝගේ account එකේ DST account එකේ අපි තියෙන මහ බැංකුවේ resource තියෙන එකක් මහ බැංකුවේ සංචිත තියෙනවා. අනිත් එක official resource විදියට තියෙනවා treasury එකේ. DST account එකේ තියෙන යම් සමහර වෙලාවට balances තියෙන ඒගොල්ලෝ IMF නෝ හම්බුනා ඒක ටිකක් කල් තියගෙන ADB හම්බුනා. ඒ දෙකෙන් මොන හරි එකකින් හරි ඒගොල්ලෝ ඉන්ස්ට්‍රක්ෂන් දෙන්න ඕන බැංක් ක්ලයන්ට් විදියට මෙන්න මේ ගෙවීමක් තියෙනවා මේ ගෙවීම එක්ක ඒගොල්ලෝ ගිණුමින් ගෙවන්න එහෙම නැත්නම් අපෙන් ඩොලර් මිලදී අරගෙන ගෙවන්න කියලා. ඒක තමයි ක්‍රමවේදය. ඒතර අපේ රෝල් එක අත් වශයෙන්ම පටන් ගන්න අපිට මුදල් අමාත්‍යාංශයේ ආයතන හරහා ඉන්ස්ට්‍රක්ෂන් එකක් එනකොට මේක ගෙවන්න කියලා. අපේ චීෆ් ඇකවුන්ට් ඩිපාර්ට්මන්ට් එකේ බැංක් විදියට අපේ ඒක තියෙන ගණන් කරලා ඒ තියෙන ගිණුමට මුදල් බැර කරලා කරනවා ඒ ගෙවීම සම්පූර්ණ කරන එක තමයි process එක. එතකොට ඒ process එකේ යම් කිසි වෙනසක් වුණා අර public debt department එකේ තියෙන කාලේ සම්පූර්ණයෙන්ම මේ process එක විස්තර කරන්න 2000 මීට ගොඩක් කලින් ඉඳන් public debt department එකේ agency function එක දෙක කරනකොට කොටස් කීපයක් මම හිතන්නේ යසන්තම තේරෙන්න පුළුවන් නම් තව විස්තර කියන්න පුළුවන්. එතෙන්දී කරන්න තියෙන්නේ පබ්ලික් ඩෙට් ඩිපාර්ට්මන්ට් එක තියෙනකොට කරන්නේ ඒ මුදල් අමාත්‍යාංශයෙන් තමයි ඉන්ස්ට්‍රක්ෂන් එක දෙන්න දුන්නාම අපි ඒක ගෙවීම කරනවා. ඒ පබ්ලික් ඩිපාර්ට්මන්ට් එක අර ඒජන්ට්ස් විදියට එයා ළඟ තියෙනවා මේ ඒක එන්ටර් කරන සිස්ටම් එකට ඉස්සර මෙතනින් තමයි එන්ටර් කරන්නේ. ඒ PDM එක එන්න කලින්. බෑක් ඔෆිස් ෆන්ක්ෂන් එක කරන්නේ මේ. එතකොට ඒක ආවට පස්සේ දැන් පහුගිය කාලේ තුල ට්‍රාන්සිෂන් පීරියඩ් එකේදී ක්‍රමානුකූලව PDM එකේ අය මේ වක්කීම් බරගෙන ඒගොල්ලෝ තමයි ඔපරේෂන් එක කරේ. සම්පූර්ණයෙන්ම ඔපරේෂන් එක හැට ගියේ ජනවාරි 1 ඉඳලා ඊට අතරතුර යම්කිසි කාලයක් තුල PDM එක ස්ටාෆ් එක ඔපරේෂන් එක කරා අපේ ප්‍රෙමිසස් එක තුල අපේ සිස්ටම් එක පාවිච්චි කළා. එතකොට ERD ගැන අහුවා මම හිතන්නේ එකක් මම ජෙනරලි කියන්න නමුත් ERD එකේ මුදල් වෙනත් අමාත්‍යාංශයක තියෙන දක් ගැන කමෙන්ට් කරන එක වැරදි මම හිතන්නේ මම ඒක නොකළ යුතුයි මම හිතන්නේ. මොකද එතනම කොහොමද තියෙන සිස්ටම් එක මොකද්ද කියන එක මම දන්නේ නැහැ මට කියන්නත් බෑ. නමුත් ක්‍රමවේදය තමයි එක්ස්ටර්නල් රිසර්ච් ඩිපාර්ට්මන්ට් එක තමයි හැමතිස්සෙම පිටරට කවුන්ටර් පාර්ටි. ඒ කියන්නේ ණයක් ගන්න ඔෆිෂල් ක්‍රෙඩිට් කෙනෙක් විශේෂයෙන් ඒගොල්ලත් ණය ගන්නකොට ඒගොල්ලත් ඒ ගිවිසුම අස්සම් කරන්නේ ඒගොල්ලෝ. ගිවිසුම තමයි අන්තර්ගත වෙන්නේ මොනවාද ගිණුම් අංකය. ණය රිස්ට්‍රක්චර් කරාට පස්සේ අලුත් ගිණුම් අංක දුන්නා ඒගොල්ලන්ගේ තමයි ඉතුරු තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ක්‍රමවේදය තුල මම දන්න විදිහට එක්ස්ටර්නල් රිසර්ච් ඩිපාර්ට්මන්ට් එකට එනවා ඒ ණය දීපු ආයතනය මෙන්න මේ ගිණුමට ගෙවන්න කියලා. ඒතර ඒ ගිණුම එවුවාම මේක PDM එකට දෙනවා. PDM එකෙන් ඉන්ස්ට්‍රක්ෂන් දුන්නාම අපි බැංක විදිහට ගෙවීම කරනවා. ඒක තමයි ක්‍රමවේදය තියෙන්නේ. ඒතර යතරතුර
ඒගොල්ලෝ සිස්ටම් වෙනස් කරගන්න කියන එක ගැන මම කියන්න අමාරු ඒක කියන අපි දන්නවා අපි දන්න විදිහට මේ වෙනකම්ම ඒ පහුගිය කාලය තුළ ට්‍රාන්සිෂන් එකේදී ගේම්ස් පීම් කරේ අපේ තියෙන සිස්ටම් එක හරහා තමයි ගේම් පීම් කරේ. නමුත් ඒ අය තමයි ඔතොරයිසේෂන් එක ඩේටා එන්ටර් කරන ඒවා ඒ ඔක්කොම කරලා තියෙන්නේ. ඒතර ERD එක කියන්නේ බ්‍රෝඩ්ලි ගත්තාම ERD එක තමයි පිටරට ඉන්න ණය දෙන පාර්ශ්වයත් එක්ක ගනුදෙනු කරන පාර්ශ්වය. PDM කියන්නේ overall public debt domestic and foreign දෙකම ගෙවීම් කරනකොට සම්බන්ධන ආයතනය. ඉස්සර PDD එක දැන් PDM එක. ඒතකොට එතෙන්දී තව යම් මම හිතන්නේ දැන් මෑතක තව වෙනස්කම් රාශියක් වෙලා තියෙන කියලා අපට. අත් වශයෙන් මේ සිද්ධියෙන් පස්සේ අපි මුදලම තාම ලගින් කටයුතු කරනවා කොහොමද මේ ක්‍රමය තව ශක්තිමත් කරන්න පුළුවන් අපේ තියෙන පළපුරුද්ද දැනීම පාවිච්චි කරලා මේ දෙයක් ඉදිරියට නොයීමට අවශ්‍ය කටයුතු අපි වැඩ කරගෙන යනවා ඉතාම සහයෝගයෙන්. සර් එක ෆලෝ අප් ක්වෙස්චන් එකක් ඒකේ සෙන්ට්‍රල් බැංක් එක කොහෙදී හරි ආපහු සැරයක් ඒ කියන්නේ ක්‍රොස් චෙක් කරන හරි මොකක් හරි එහෙම වගකීමක් එනවද සෙන්ට්‍රල් බැංක් එකට? නෑ මෙහෙම නෑ දැන් අපි කියමු සරල උදාහරණයක් තමයි ඔබතුමාගේ බැංකු account එකට බැංකුවට ඉන්ස්ට්‍රක්ෂන් දෙනකොට මගේ ගිණුමෙන් ආවලා ගිණුමට ගෙවන්න කියලා බැංකුවට තියෙන එකම දේ තමයි මේ ගිණුම් අංකය හරිනම් සිස්ටම් එකෙන් යනවනම් ගේම් කරන එක තමයි ඒගොල්ලන් කරන්නේ. එතකොට එතනින් එහාට බැංකුවට අයිතියක් නැහැ ඔබතුමා කියපු ඉන්ස්ට්‍රක්ෂන් එක වෙනස් කරන්න. අපිත් බැංක විදියට අපිට තියෙන ඉන්ස්ට්‍රක්ෂන් එක වෙනස් කිරීමට බැංක විදියට අයිතියක් නැහැ. ගෙවීම කරාට පස්සේ ගෙවීම සිද්ධ එම්ම ඉන්ස්ට්‍රක්ෂන් එක යනවා. එතකොට අනිත් පැත්තෙන් ගෙවීම ගුණා නැද්ද කියන එක ස්ටේට්මන්ට් එක බලන එක ඒ ස්ටේට්මන්ට් ඇක්සස් සපෝට් නැහැ. මොකද ඒක තියෙන්නේ අර ඒ අපි ඕස්ට්‍රේලියාව ගිණුම නම් ඕස්ට්‍රේලියාවේ බැංක් ඒ ස්ටේට්මන්ට් එක තියෙන ඒ ආයතනයට ඒක ලැබෙන්න ඕන. මුදල් අමාත්‍යාංශයේ ක්ලයන්ට් දැන් ඔබතුමාගේ ස්ටේට්මන්ට් එකට තියෙන ගෙවීමක් කරාම ස්ටේට්මන්ට් එක ඔන්ලයින් ගිහිල්ලා හරි නැත්තම් බලනවා මේක ගිහිල්ලා නැද්ද කියන එක. ගියේ නැත්තම් ඔබතුමා ඒක රේස් කරනවා. ගියොත් ඒක ප්‍රශ්න නැහැ. ඒතර ඒ වගේ තමයි එහෙම අපෙන් එහෙම ඉන්ස්ට්‍රක්ෂන් දුන්නාම පේමන්ට් එක ගියේ නැත්තම් වැරදි account එක නම්බරයක් දුනොත් සමහරට බවුන්ස් බෑක් වුණොත් අපි කියනවා ක්ලයන්ට් මෙන්න මේක. දැන් අපි බැංකුවකම ගියත් බවුන්ස් බෑක් වුණොත් මේක එනෝනේ දැන් නම් ඔන්ලයින් එකට එනවා මෙන්න මේක පේමන්ට් එක ගියේ නැහැ කියලා. ඒ වගේ ක්‍රමවේදයක් තියෙනවා. පේමන්ට් එක ගියාට පස්සේ ස්ටේට්මන්ට් එක රිෆ්ලෙක්ට් කරනවා ගියා කියන්නේ. අධිපතිතුමා පොඩි පැහැදිලි කිරීමක් කරන්න මම හිතන්නේ ERD කියලා පොඩි පැහැදිලිවක් කරන්න ERD කියන එක අර External Resources Department of the Ministry of Finance. මෙතන ERD කියන්නේ මේ ડોક્ટર පද්වේරිය Economic Research Department of the Mass Central Bank. I'll make it very clear. Two different departments under Central Bank and the Ministry of Finance.